අඩි 3000ක උඩ අහසේ එක පාරටම එන්ජින් දෙකම නතර වුණා. නිකමට හිතන්න. ජීවිත 155ක් මරණයත් ජීවිතයත් අතර තනි වුණා. මේ සිද්ධිය වුණේ 2009 ජනවාරි 15 වෙනිදා. වෙලාව හවස 3:27යි. නිව්යෝක් අහසට හොඳටම හීතල දවසක්. යානයේ අහසට නැග්ගේ හරිම සංසුන්ව. ගුවන්ගත වෙලා තත්පර 90යි ගියේ. එක පාරටම විශාල කුරුල්ලන් රංචුවක් ඇවිත් යානයේ ගැටුණා. කුරුල්ලන් වැදුණු වේගෙට යානයේ එන්ජින් දෙකම එකවරම ක්‍රියාවිරහිත වුණා. බලයක් නැතිවුණු යානය වේගයෙන් පහළට පාත් වෙන්න ගත්තා. ඒත් නියම කුටියේ හිටපු කැප්ටන් සැලි ඒ වෙලාවේ කලබල වුණේ නැහැ. එයාට ගොඩ බාන්න ගුවන්පතයක් තිබුණේ නැහැ. එයාට පෙනුනේ අයිස් මිදුණු හඩ්සන් ගඟ විතරයි. සාමාන්‍යයෙන් වතුරට පාත් කරනවා කියන්නේ ලොකු අවදානමක්. ඒත් එයාගේ දක්ෂකම කොච්චරද කියනවනම් යානය කෑලිවලට කැඩෙන්න නොදී හරිම පරිස්සමට ආරක්ෂිතව ගඟ මැද්දට ගොඩ බෑවා. යානය වතුරේ වෙදුනි හිතා ගන්නවත් බැරි වේගයකින්. ඒත් එක්කම අයිස් වතුර යානයේ ඇතුළට පිරෙන්න ගත්තා. හැබැයි ඒ වෙලාවේ කවුරුත් ජීවිතේ අතෑරියේ නැහැ. එකිනෙකාට උදව් කරගෙන යානයේ හිටපු හැමෝම වතුර පිරුණු යානයෙන් එළියට ආවා. හිතා ගන්න පුළුවන් දේ දසුණා. උදව් බෝට්ටු එනකල් ගිලෙන් යන යානයේ පියාපත් දෙක උඩ මිනිස්සු පේලියට හිටගෙන හිටියා. ජීවිත 155ම බේරුණා. ලෝකයා මේ සිද්ධිය මිරකල් ඔන් ද හඩ්සන් කියලා හඳුන්වන්නේ ඒකයි.